guys සාදරයෙන් පිළිගන්න මගේ YouTube channel එකට. ඉතින් අද ප්ලේ කරන්න යන්නේ මොකද්ද craft building කියන මොකක්ද මුතු ගේම් එකක්. මේකත් තියෙන Minecraft වගේ ඉතින් පොඩ්ඩයි වෙනස්. හැබැයි ඉතින් මේක ඉතර village එහෙම නෑ ඉතින්. අපිට මේ ගයක් හදාගෙන survival වෙලා ඉන්න තමයි තියෙන්නේ. අපි අම්බාන්ඩ ගිහලා ගහක් කපා ගමුකෝ ඉස්සෙල්ලාම. ඔබ මොහොතකින් ආරම්භ කරන්න ඉස්සෙල්ලාම ගහක් කපා ගන්න. යා අපි අර අතර පේන ගහ කපා ගමු. හරි එකක් කපා ගන්න. තව එකක් කපා ගන්න. ටක් තියෙනවා. දෙකක් කපා ගන්න. අපි මේ ගහ ඔක්කොම බ්ලොක් ටික ගත්තේ නැත්නම් මේ ගහ ආයේ මේ වැවෙනවා. එන්න ඔක්කොම බ්ලොක් ටික ගන්න ඕනේ. බ්ලොක් නෙමෙයි මොනවද බං හරියන්නේ. පැටලෙනවා ඉතින්. ඕ මොකද්ද මෙතන තියෙන්නේ? කේව් එකක්ද? ඕනේ උම්මගක් වගේ එකක්. ඒක තිබිලි. ඔමෙන් නැෂයක් ඉන්නවා. කොහොමද? crafting table එකක් හදාගමු. කොහොමද බං හදාගන්නේ? හරි මේකදී මේ මන් දන්නේ guys. මම දන්නේ නැහැ හදාගන්න කොහොමද කියලා. crafting table එකක් හදාගමු. කොහොමද crafting table එකක් හදාගන්නේ? දන්නේ නැහැ නේ මම මේ ගේම් එක ගැන කිසි දෙයක්. මේ දාලා දෙකයි. අපිට බෑ. අපිට crafting table එක ගන්න හදන්න මදි. අපි ඉස්ලාම සතෙක් කොමකෙද්ද මරන්නේ. තරත් ඒ වගේ ගත්තා. ඔය යන්න බැයිද? හරි. අපි දැන් ඇඳක් හදාගන්න ඕනේ. මෙන්න මේක මරමු. මැරියන්කෝ. පාපයක් වෙන්නේ නැද්ද? මැරියන්. මැරුන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? මැරියන්. ආයි කියන්නේ මං. වෙයිද? කොහේ යනවද මන් දන්නේ. මැරියන්කෝ. මං ගාව ඉතින් ආයුධයක්වත් නැහැ නේ ඉතින් ඒක. හරි. එකයි. දැන් බලමු. හදාගන්න කොහොමද? මෙරින්නේ හරි. ටික් එකක් හදාගන්න. ඩිස්ට්‍රික් 4ක්. 8ක් හදාගත්තා. එන්න. හරි. මේකෙන් ගහලා බලමු. ඕ. ආර කැමරුවනේ අන්න ඉන්නවා තව එකෙක්. අපිට මේ බැඩලුව තුන් දිනක්ම මැරුවාම අපිට ඇඳක් හදාගත්ත හැකි. මැරියන්කෝ. මැරියන්. බලමු අපි ආයුධයක් හදාගන්න. වෙපන් එකක් හදාගන්න පුළුවන්ද කියලා. කොහොමද බං ඒව හදන්නේ? බලමු. නෑනේ. කොහොමද හදන්නේ? මේව දාලා ඔන්න අපි තව බැඩලුවෙක් මරමු. මේක මැරෙන්නේ නෑනේ. හරි. මැරුණා. තව එකෙක් ඕනේ. අර ඉන්න උඩ කන්දේ.
දුවපන්. හරි ඔයත් ඉවරයි එහෙනම්. දැන් අපිට හදාගන්න පුළුවන් ද බලමු. ඇඳක් බෙඩ් එකක් මේවත් නෑ මේවයි මේ තුනද මොකද මං හදන්නේ ඇඳ සර්ච් කරන්න මේ ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදන්න. දැන් අපිට ක්‍රාෆ්ටින් ටේබල් එකක් හදාගන්න පුළුවන්. හරි මේ කොමඩු මෙහෙ කොමඩු ගොඩක් තියෙනවා. ඒ කොමඩු ගෙඩියක් කඩාගන්න. කොමඩු ගෙඩි තිබ්බද කොමඩු වැල් නෑ නේද? දන්න හැදෙන්නේ. තාම බඩගින්නක් නෑ. චෙස්ට් එකක් හදාගන්න පුළුවන්ද බලමු. චෙස්ට් එකක් හදාගන්නේ කොහොමද? චෙස්ට් හරි. දැන් අපිට හදාගන්න චෙස්ට් හදාගන්න. දැන් රෑ වෙන්නත් වෙන්නේ. ඉන්දක් නම් හදාගන්න බැරි වෙයිද කොහෙද? ඉන්දක් කෝ සර්ච් කරමුකෝ. පී බලන්න. bed කොනේ නේ පොඩි මොකෙද්ද ගහනවා. පොඩි සොම්බි ලස්පෝන් වෙලා දුවපන් රෙත් වෙලානේ. දැන් ඉතින් අපිට ඉන්න දැනගොත් නෑ. අපිට මැරෙන්න තමයි වෙන්නේ. කොහොම දුකයි. අපෝ තුනා ඉවරයි. අපි අර අපිට ඉස්සෙල්ලාම හම්බුනේ මොකද්ද? ගුහාවක් වගේ අපි ඒකට හරි යම් මහා සාපේ සොම්බිලත් එක්කලා ගහනවා. අනේ තනිය කෙනාට ගහන්න මම පවු නේද? අනේ හොගහන්න බෑ. අයියෝ ගායිස් ඉතින් අපි මැරුවා. ඉතින් දැන් තාම උදේ වෙනකම් බේරිලා ඉන්න වෙනවා. සොම්බිලාගෙන ස්කෙලිටන් ලාගෙන ඊයස්සේ මකුලුවත් ඉන්නවා. සෝපයන් ඉතින් මේ මකුලුව නම් අන්න ක්‍රීප කෙනෙක් ඉන්නවා. මේ ක්‍රීප කෙනෙක් එක්ක පිපිරිලා මේ ක්‍රීප කොහොමද පිපිරෙන්නේ? අඩෝ බැටළුවන්වත් මැරුවා. ඉතින් මේක වාසි ඉතින් මට මස් සම්මුණා. මැරෙන්න තමයි සිද්ධ වෙන්නේ ඉතින්. තව ක්‍රීප කෙනෙක් හිටියා නේද? කොහෙද ගියේ ක්‍රීප? මං ආවහන් එනවා. කොහේ මේ ක්‍රීපර්ලා? අනේ ගහන්න බානේ අයියේ බෙල්ල. ආරෙන්න ක්‍රීප කෙනෙක්. මං එනවා ක්‍රීප මෙන්න මෙහෙමයි කරන්න ක්‍රීප ළඟ කියලා මම කියනවා. අයියෝ බිබ්‍ර අම්මෝ. අන්න වාසි බලන්න. ක්‍රීපර්ලා අපේ පැත්තේ ඉන්නේ මගේ පැත්තේ.
අනේ දැන් මොකද්ද අපි කරන්නේ? අපිට මැරෙන්න තමයි වෙන්නේ. අපිට වෙන කරන්න දෙයක් නැහැ. අපි තව ක්‍රීපර් කෙනෙක්ට අහුවෙලා මේ අපි මැරෙමු නේද? හොඳ අවසානයක් තියෙන්නත් බෑ. ආරම්භය වගේ. හරි ක්‍රීපර්. දැන් ඉතින් අපි දෙන්න එළවයක්. එළවකින් මෙලවයක්. මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. එහෙනම් ගායිස් අපි ගියා.